ආගේ එක දවසක් එක මිනිහෙක් හරි අපි හිතමු ඒ අපේ රිනුක් කියලා රිනුක් දවසක් ගැන එක මිනිහෙක් මම උදාහරණයක් විදිහට ගන්නවනේ රිනුක් දවසක් වැඩ ඉවර වෙලා රිනුක් ගෙදර යන්නේ මාසයේ අන්තිමට මාසයක් වැඩ කළා මාසයේ අන්තිමට වගේ උදේ ගෙදර යනවා ආනකො කොහොම හරි මේ මොහොතේ ගෙදර යද්දී අරගෙන ගියා පුතේ මෙන්න මේවා කවිත මේවා ඔයද ඒක මතකන්නේ නැහැ ලබුගේ යා උඹ ඇටයන්නේ කිස්ත්‍රේ අස්තර මේවක්ද මේවකට හාල් නැලියා ඒ දෙන්නේ හාල් නැලිය ඒ බල වැඩි කොලේ නෝ කේවා ඊට පස්සේ තිබුණා ජෙට් අකුකුලක් තිබුණා මොනවද බත්කුල මොනවද තිබුණේ හාල් නැටියක් තිබුණා බත්කුලක් තිබුණා ඒක මාසයක් වැඩ කරපු කියලා සම්මුණ තියෙනවා පඩි සල්ලි එයා ගාව තිබුණ පොතේ මසු දහසක් යදී බං වාහ මසුරන් දාහක් අනේ දැන් මේක අරගෙන හැන්දෑවේ ගෙදර යන්න හදුවේ. ගෙදර යන්න හදනකොට අනේ එකම කතාවේ තියෙනවානේ. ගෙදර යන්න හදනකොට මෙයා යන පාරේ එතර වෙන්න මගකින්. වෙන තැනක් ඒ ගඟෙන් මේම බහැලා එතර වෙන්න පුළුවන්. කලින් තමයි දෙරෑවේ හැපුණා. ගඟ පිරීලා ගඟේ වතුර වැඩි. දැන් ගඟේ වතුර වැඩි නිසා මේ මිනිස්සුන්ට වයින් බෑ. මේ මිනිස්සයා ගම් වලට ඇවිල්ලා මාමගෙන් කෑ ගැව්වා. අනේ දෙවියනේ මාව මේ ගඟෙන් විතර කරන්න පුළුවන් කවුරු හරි ඉන්නවද කියලා. තොටියෙක් බැලුවා තොටියෙකුත් නැහැ කො ගඟේ වතුර පාන කරයි ඒතා උරු යන්නේ නැහැ. ඉතින් මේ මිනිහා දෙපැත්තට ගිහින් කෑ ගහනකොට කණු මහත උස මිනිහෙක්. තනි මිනිහේ කය අතරේ ගොඩක් ආවා. මේ මාසේ. ඇවිල්ලා අහුවා. මොකද වෙන්න ඕන? කිව්වා මහත්තයෝ මම ගෙදර යනවා ඉන්නේ. ඔබතුමාට පුළුවන් ද මාව එතර කරන්න? ඊළඟට යනවා ඔබතුමායි මොනවද මට එන්නේ? ඊළඟට අයිවනේ එයා කියනවා මේ ගඟෙන් මාව එතර කරොත් මාගාවේ තියෙන දේවල් වලින් මම කැමති දෙයක් දෙන්න. කැමති දෙයක් දෙන්න කියලා කිව්වා. ඊළඟට හරි හොඳයි. එහෙනම් අපි අමුකෝ කියලා මේ මිනිහා මුලින්ම රෙද්ද ඉසුවා. ඉසුවා? ඔව්. කච්චිය කඩකොට බැඳගෙන. පොතේ කියනවා කච්චිය කියන රෙද්දට රෙද්ද උස්සලා තේම ගලට බැඳගන්න. ගන්නි වචන ඩබල් මීනින් ගන්න. හරි? හොඳ දරුවලියක් වගේ කනවා. මේක සාමාන්‍ය සාරවත් කියන දරුවා අතරේ මේව ගහගෙන කියනවා. අර මිනිස්යාගේ අතින් අල්ලගෙන අර කඩ පහරකින් ඊතර කළා. ඊතර කළාට පස්සේ ඒ මිනිහා මොකද කරේ? ඒ මිනිහා මේක තියාගෙන මේ දෙකෙන් එකක් ගන්න කියලා කිව්වා. ඊට පස්සේ අර මිනිහා කඩ මහා මිනිහා උස මිනිහා කතා කරලා ගෑගාපුවා. අයිත් අමුතේම මම මෙතනින් ඊතර කරයි. මගේ ජීවිතේ ගැන හිතන්න නැතුව මට ආතනිව බත්කුලක් යහවා ජීවිතයක් කරන්න. මම වේද කියපා. අනු දෙන්න මසුදා. බෑ ඒක දෙන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ එන්නේ මේ අසාධාරණේ තොටුපළයින් මිනිස්සුන්ට කිව්වා. ඒ මිනිස්සුන්ට විසඳන්න කරනවා. තොටුපළයින් මිනිස්සු මේ මිනිස්සු දෙන්න රණ්ඩු වෙන නිසා ඊළා ඇමතිවරුන්ට කිව්වා. ඇමතිවරුන් ඇවිල්ලා කල්ලා උන්ට විසඳන්නත් බෑ. ඇමතිවරු මේගොල්ලෝ වත්තට උඩරගෙන ගෙනිච්ච මහාමුදුර පටුරේ. චූලනී බ්‍රහ්මචාර්යතුමා ගාව. චූලනී බ්‍රහ්මචාර්යතුමා ගාවට ගෙනිච්චාම චූලනී බ්‍රහ්මචාර්යතුමා මොකද කරේ? චූලනී බ්‍රහ්මචාර්යතුමා ඇහුවා මොකද උනේ කියලා. චූලනී බ්‍රහ්මචාර්යතුමාට ඒ ප්‍රශ්නේ විසඳගන්න බැරි වුණා. ඒතර දැන් ලොකු කෑ ගැහිලා. මේ මිනිස්සයා සල්ලිවා ඉන්නවා. ඊට පස්සේ සත්‍ය ඇහිලා අම්මා එනවා. අම්මා කවුද? කවුද නම? අම්මා තලතා. තලතා දෙවියන් කරන පුත කිවෙන්ද මේ ගෝසා. කියන මෑණිය මේ මිනිස්සු දෙදෙනා කියලා කතා කියනවා. ඊපස්සේ කොහොමහරි දැන් මොන්න හරි මම මේ ප්‍රශ්නේ විසඳනවා. බල කවුරු කෑ ගහන්න එපා කියලා අර දැන් තගෙන් එතර වෙච්ච මිනිහා ඉන්න වැඩක් ගෙද තියෙනවා. ඒකට කතා කරා පුතේ මෙහි. හරි. මට බෙන්න මන් දැන් උපකාරක තියෙන දේවල්. හරි.
බගාව තියෙන මොනවද මේ තුන. දැන් මොයි තුන මේ ඉස්සරහින් තියන තිබ්බ වේවි. තියලා ගියා පුතේ. දැන් උඹ මොකද්ද මේ මිනිහට කිව්වේ? ඔබ මේ මිනිහට කිව්වේ මේ කියන දේවල් වලින් මම මට කැමති දෙයක් දෙන්න. හරිනේ? එහෙමනේ කිව්වේ. ඔව් කියන පිළිගන්න. එහෙනම් දැන් මේ තියෙන දේවල් වලින් ඔබ කැමති දෙයක් ගන්න. අරගෙන ඔබ බලයෙන් දෙන්න කිව්වා. ඒ මිනිහා දෙපාරක් විදියට සල්ලි මල්ල ගත්ත යන්න කියලා. මම කරන දවස් කතා කරා. හරි. මේක පුතේ මේ තාම යන්න බෑ මේ ප්‍රශ්නේ කරන්නේ කතා කරා. ඊපස්සේ ආවා. ඔබ කැමති මොකද දැන් ඔබගේ වචනේ ඔබ කැමති දෙයක් දෙන්න. දැන් ඔබ කැමති මොනවද දෙන්න? ඔබ කැමති සල්ලි වල. එහෙනම් දැන් මේ මිනිහට ඔබ දෙන්න ඕන ඔබ කැමති දේ. ඔබ කිව්වේ ඔබ කැමති දෙයක් දෙන්න කියලානේ. එහෙනම් ඔබ කැමති සල්ලි වල නම් ඔය සල්ලි වල ඔබ මේ මිනිහට දියන් කියලා අන්න යෝජනා. මිනිස්සු අතර වටේ ඉන්න සාධුකාර දෙන්නේ මෙච්චර විශ්ලේෂණ බැරි මම කතාව මුල් වරට කියවද්දි එහෙම දෙයක් ගැන හිතුවේ නෑ. හරිනේ. මම මට කැමති දෙයක් දෙන්නකෝ මට කැමති දේ තමයි මේක. ඒක තමයි මනුස්සයෙක් දෙන්නේ. අන්න ඒ වගේම ප්‍රඥාවක් තිබෙච්චා 11 වෙනි නායිකාව විදිහටපත් වෙලා මියුරු වලට යනවා වටදාන කීදී. හරි. එතෙන් දැන් ඉහාට කතාව අපි අහලා ඉමු මොකද වෙන්නේ.